ඉතින් කොහොමද මගේ යාළුවනේ අයියෝ මෙහෙට වහිනවා යාළුවනේ. කියන්න තේරෙන්නේ නැහැ ඇඳුමක්වත් අපිට වේල ගන්න බැරි තරම්. ඉතින් අද මම මේ අරන් ආපු වීඩියෝ එක නම් වීඩියෝ එකතුවක්. මොකද මේ වීඩියෝ එකක් ගේන්න නැති තරම්. ඇත්තටම වීඩියෝ කරගන්න විදිහක් නැහැ යාළුවනේ. වහිනවා. ඉතින් මේ අපේ ගෙදරවට තියෙන මේ වටපිටාවේ වත්තේ තියෙන මල් වර්ග තමා මම මේ වලට අරන් ආවේ. ඒ අතරතුර අපේ පුංචි පුතා පෙර පාසලට බාර දුන්න පළවෙනි දවසේ ගියපු වීඩියෝ එකක් තියෙනවා. මොකද අපිව හස්බන්ඩ් මගින් දාලා බයික් එකේ එයා අපිව මගින් දාලා එයා හැල්ලා ගියා. ඉතින් අපි ඒ ටික පයින් ආවා. ඉතින් ඒ පයින් ආපු ටිකෙත් මම ගත්ත වීඩියෝ එකක් ඇති. ඔයාලා මම මේ කතා කරන අතරතුර ඒ ටිකත් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මොකද මේ පරිසරයේ සුන්දරත්වය තිබෙන නිසා මම ඔයාලට මේ ඒ ටිකත් අරගෙන ආවේ. ඉතින් මගේ යාළුවනේ ඇත්තටම අපි විවාහ වෙලා අපි ලස්සනින් සතුටින් ජීවත් වෙන්න නම් අපේ විවාහ ජීවිතේ සාර්ථක වෙන්න නම් ආදරේ විතරක් ප්‍රමාණවත් මදි කියලා තමයි මම නම් හිතන්නේ. එකිනෙකාට ගරු කරන්න ඕනේ, කතා නොකර හිතේ තියාගෙන ඉන්නවට වඩා විවෘතව අදහස් බෙදා ගන්න ඕනේ. වැරදි දොස් කියනවට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට පෞල් ජීවිතේ සාර්ථකත්වය කරා යන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා. පුංචි සතුටු මොහොතක් එකට බෙදා ගන්න අමතක කරන්නේ නැතුව ඉවසීම, විශ්වාසය සහ අවංකකම තමයි ශක්තිමත් සම්බන්ධතාවයක පදනම කියලා තමයි මම නම් හිතන්නේ. හැම දවසකම එකිනෙකා සතුටින් තියන්න පුංචි උත්සාහයක් තමයි සාර්ථක විවාහ ජීවිතයක ලොකුම රහස. ඉතින් මම මේ ඔය ටික කිව්වේ ඉතින් මට කියන්න දෙයක් නැති තරම නෙමෙයි. ඉතින් මම හිතනවා ඉතින් ඇත්තටම සන්තෝෂෙන් ඉන්න එක හොඳයි කියලා. මේ තියෙන යාළුවනේ අපේ පන්සලේ හාමුදුරු නමක් අපවත් වෙලා දානයක් බාරන් තිබුණා. ඉතින් ඒකට අල තෙල් දාලා තමයි උදේ දානෙට බාරන් තිබුණේ. ඒක මේ හදන ගමන්. ඒ අතරතුර වල දැක්කා මම බයිසිකලේ පොඩ්ඩක් පුරුදු වුණා. මෙහි මට පුළුවන් පදින්න. අර කඳු නිසා මෙහි පොඩ්ඩක් අර බ්‍රේක් කරගන්න එක එහෙම ඉතින් පොඩ්ඩක් මේවා වුණා මම පදින්නේ නැහැ මෙහි ගොඩක් දුරට බයික් එක. ඉතින් චුට්ටක් පැද්දා. ඉතින් චූටි එක්කෙනත් දාගෙන ඉතින් ඔයාලා හිතන්න එපා මම පොඩි ඒවා මේ ටික එකතු කරලා පොඩි ඒවා විකාර ටිකක් දාලා තියෙනවා කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකක් ගේන්න ඕන නිසා මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ අපිට පුංචි හෝ රුපියලකින් හරි සතෙකුට හරි යම් කිසි පිනක් දහමක් කරගන්න පුළුවන් නම් මිල මුදල් නැතත් සතෙකුට ආහාර ටිකක් හරි දීලා අපි පිනක් කරගන්නවා නම් ඒවා තමයි අපි මරණ මොහොතේ අපි යන දැන අපි අරන් යන්නේ කියලා මම නම් හිතන්නේ. මොකද අපි කොච්චර සතුටින් හිටියත් අපිට නිවන තමයි අපිට ඇත්තටම වටින්නේ. මම දන්න තරමින් අපි ගිය ආත්මේ කරපු දේවල් වලට අපි මේ දේවල් අපි මේ ආත්මේ මිනිසෙක් වෙලා අපිට මේ ලැබිලා තියෙන සැප සම්පත් අපි ගිය ආත්මේ අපි කරපු පින් අකුසල් අනුව තමයි අපිට මේ හැමදේම ලැබිලා දෙන්නේ. ඉතින් මම ලද දෙයින් සතුට වෙන කෙනෙක්. මම දුක් වෙන්නේ නැහැ. ඉතින් ලැබුණ දේෙන් සතුට වෙනවා. ඉතින් මගේ යාළුවනේ මේ ටික බලලා මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. බායි යාළුවනේ.